සුබ දවසක්. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ sign in process එකට අදාළව මම මෙතනදී ඩිසයින් කරගෙන තියෙන remember me option එක සම්බන්ධයෙන්. remember me එක කොහොමද වැඩ කරන්නේ? ඒකෙදී මොකක්ද program එක side එකෙන් අපි කරලා තියෙන්නේ? සහ ඒක කොහොමද user කෙනෙක්ට convenience වෙන්නේ? එයාට පහසු වෙන්නේ යාගේ වැඩ ටික කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි මුලින්ම ඩිසයින් එකෙන්ම පටන් ගමු. මෙතනදී ඊමේල් ඇඩ්‍රස් එක මම දෙනවා. මගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ මගේ පාස්වර්ඩ් එක දෙනවා. හරි. මම සයින් ඉන් වෙන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මම හෝම් පේජ් එකට ඩිරෙක්ට් වෙලා තියෙනවා. මෙතනදී මේකට විශේෂ අවධානයක් යොමු කරන්න මම මෙතන cookies check කරනවා. මෙතනදී session ID එකක් තිබ්බට අපිට කිසිම cookie එකක් මෙතනදී බලා ගන්න හම්බෙන්නේ නැහැ. cookie එකක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඔයාලට මේ වීඩියෝ එක බලද්දී පැහැදිලි වෙයි. දැනට මතක තියාගන්න මුකුත් cookies හැදිලා නැහැ කියන එක සම්බන්ධයෙන්. හරි. මම නැවතත් back වෙනවා. back වෙලා ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් මේක refresh කරොත් මේ page එක මෙතනදී කිසිම data එකක් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. හරි. දැන් මම ආයෙත් මෙහෙම sign in වෙනවා. මගේ email address එක මම දානවා. මගේ password එක දානවා. මෙතනදී මම මෙතන remember me option එක මම tick කරනවා. මෙතනදී මම remember me option එක මම මෙතනදී check කරගන්නවා, tick කරනවා. ඔන්න මම දැන් sign in වෙනවා. හරි. මම නැවතත් home page එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා බලන්න ඇති මොකද්ද මේකේ වෙනස කියලා. හරි. මම මෙතනින් back වුණොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් මම refresh කරාට පස්සේ ඒත් මගේ email address එක ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. සහ මෙතනදී මේක ටික් වෙලාම තියෙනවා. එහෙම නැත්නම් චෙක් වෙලාම තියෙනවා මෙතනදී. ඇයි ඒ? අපි නැවතත් log වෙමු. log වෙන්න කලින් අපි මේකත් බලමුකෝ. බලන්න මෙතන cookies. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙතන empty මුකුත් තිබුණේ නැහැ. දැන් මෙතන තියෙනවා මේ skillshop_remember skillshop_user_email skillshop_user_id මොකක්ද මෙතන වෙන්නේ? හරි. දැන් අපි නැවතත් මෙතනින් log වෙමුකෝ. sign in වෙන්න. හරි. මෙතනදී ඔයාලට ඒ cookies ටික එහෙමම බලා ගන්න පුළුවන්. මෙතනදී මම මේ cookies ටික අයින් කරගන්නවා. දැන් මෙතන කිසිම cookie එකක් නැහැ. හරි. මම නැවතත් back වෙනවා. back වෙලා මම page එක refresh කරගන්නවා. දැන් කලින් තැනටම ආවා. මුකුත් information එකක් නැහැ. මුකුත්ම save වෙලා නැහැ. මෙතන බැලුවොත් මුකුත් අර ඉස්සෙල්ලා බැලුවා වගේ මුකුත්ම දැන් cookie එකක්වත් නැහැ, පේන්න නැහැ. ඇයි එහෙම වුනේ? හරි. ඒක ගැන තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. අපි කෝඩ් එකට යන්න කලින් මම නැවතත් පෙන්නන්නම්. මෙන්න මෙතන cookies තියෙනවා. ඔන්න මම back වෙනවා. back වෙලා refresh කරනවා. ඒත් මගේ email address එක මෙතන save වෙලා තියෙනවා. සහ මෙතන tick වෙලා තියෙනවා. ඒක එහෙම තියෙන්නේ. ඔයාලා දැන් මේක බලද්දි තේරෙනවා ඇති. ඒ විදිහට අපිට ඒ remember me පහසුකම ලබා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ cookies කියන එක මෙන්න මේ cookies ටික save වෙලා තියෙනකන් විතරයි. ඒව නැතුව අපිට මේ පහසුකම ලබා ගන්න විදියක් නැහැ. හරි. මං හිතනවා ඩිසයින් එකේ ඔයාලට දැන් හොඳ අදහසක්, හොඳ ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් හම්බෙන්න ඇති කියලා. හරි. අපි යමු කෝඩ් එක පැත්තට. මම යන්නම් index.php ෆයිල් එක පැත්තට. හරි. මෙතනදී මම යන්නම් sign in එකට අදාළව තියෙන. හරි. මේ තියෙන email input එක, මේ තියෙන password input එක.
මේ තියෙන ඊමේල් එකට අදාළ input tag එක. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම ID එකක් දීලා තියෙනවා. ඊට අමතරව සමහරවිට අපි කතා කරන්නේ remember me option එක. අපි ඔයාලට මේ remember me option එකේදී බලා ගන්න පුළුවන් මේ input field එකට අදාළව මෙතන ID එකක් මම දීලා තියෙනවා remember කියලා. මේ remember ID එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක හොඳටම නෝට් කරලා තියාගන්න. මෙතන මම remember කියලා තමයි දීලා තියෙන්නේ. remember me ඒ check box එකට දැන් මෙතන label එකක් දාලා තියෙනවා, input එකක් දාලා තියෙනවා. ඒ input එකට අදාළව මම type එක check box කරන් තියෙනවා. ඒ කියන්නේ අර අපි මුලින් අර tick කරපු තැන සහ මම මෙතන ID එකක් දාගෙන තියෙනවා. ඊට අමතරව කලින් වීඩියෝ එකේ කතා කරා වගේ ඔයාලට මතක ඇති මම sign in process එකේදී මම button එකක් දාලා බටන් එකේදී බටන් එක on click එකේදී මම sign in කියලා function එකක් call කරගත්තා. ඒක ගැන මම ඕගොල්ලන්ට හොඳ පැහැදිලි කිරීමක් කරා කලින් වීඩියෝ එකේ. ඔයාලට මතක ඇති මේ remember me option එකත් ඒ කොටසත් එක්කම යන කොටසක් තමයි. ඒ නිසා මම ඒකයි මේ sign in කියන එක ඔයාලට නැවතත් පෙන්නුවේ. මේ sign in කියන බටන් එක ක්ලික් වෙන අවස්ථාවේදී මේ ෆන්ක්ෂන් එක වැඩ කරනවා JavaScript side එකේ තියෙන ෆන්ක්ෂන් එක. මේ තියෙන්නේ ඒ ෆන්ක්ෂන් එක sign in ෆන්ක්ෂන් එක. කලින් වීඩියෝ එකේ වගේම තමයි ඒ කොටසටම සම්බන්ධයි මේකත්. ඉතින් අපි මම ඔයාලට කලින් වීඩියෝ එකේ explain කරා ඒ අදාළ input fields වලදී මම IDs භාවිතා කරලා තියෙනවා. ඒ IDs වලට අදාළව ඒ අදාළ values මම variable වල assign කරගත්තා. මෙතනදී අපි දැන් කතා කරන්නේ remember me option එක සම්බන්ධයෙන්. එතකොට remember me එකත් මම ඔයාලට මතක ඇති මම remember me කියන ID එක ඔයාලට පෙන්නුවා. ඒ ID එකට ඒ ID එක භාවිතා කරලා තියෙනවා මම මෙතනදී document.getElement by ID කියන code line එක භාවිතා කරලා ඒ ID එක use කරලා මම ඒකට අදාළ values මෙතන remember me කියන variable එකේ assign කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ සාමාන්‍ය විදියට දැන් ඔන්න customer sign in button එක ඔබලා දැන් මේ function එක වැඩ කරන ගමන් තියෙන්නේ. හරි. දැන් මේ ටික සිද්ධ වෙනවා. මම කලින් වීඩියෝ එකක පැහැදිලි කරා. ඊට පස්සේ මෙතනදී මම validations ටිකක් දාගෙන තියෙනවා. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකකත් explain කරා. මෙතන මම quick explanation එකක් දෙන්නම්. මෙතනදිත් ඉතින් user එයාගේ email එක password එක හරියට දීලා නැත්නම් ඒවා empty නම් ඒවා fill වෙලා නැත්නම් ඒවට අදාළ values අපි මෙතනදී all fields are required කියනවා. ඊට email එක හරි valid email එකක් නෙමෙයි නම් invalid email format කියලා අපි කියනවා. ඊට පස්සේ මෙතනදී else part එකට එනවා. එතනදී අපි class list එක අතන hidden කරන් තිබ්බ class list එක මෙතන sign in error message dot class list dot add කියන එක හරහා අපි තිබ්බ hidden තිබ්බ class list එක අයින් කරගෙන මෙතනදී එතනදී අයින් කරගත්ත එක අපි නැවතත් මෙතනදී add කරගෙන තියෙනවා. මෙතනදී hidden වෙච්ච class list එක අපි මෙතන නැවතත් add කරගෙන තියෙනවා. ඊට අමතරව අපි server side එකට අපි data යවන්නේ form එකකට append කරලා. ඉතින් අපි user ගෙන් ගත්ත user email password සහ checkbox එකට අදාළ ඒ details check කරලාද නැද්ද කියන එකට අදාළ ඒ details අපි server side එකට යවන්න form data එකක් දාගෙන තියෙනවා. අපි form එකක් කරා තමයි යවන්නේ. ඉතින් form data එකක් දාලා ඒකට form එකකට අපි assign කරගෙන තියෙනවා සහ ඒ අදාළ values අපි append කරගෙන තියෙනවා form එකට. මෙතනදී විශේෂ කොට කියන්න ඕනේ මෙතනදී අර email password උත් එක්කම අපි remember me එකේදී අපි දැන් කතා කරන්නේ remember me එක සම්බන්ධයෙන්. ඉතින් remember me එකේදී අපි remember me කියන variable එකට අදාළව user check කරලාද එහෙම නැත්නම් tick කරලාද තියෙන එක. tick කරලා නම් value එක true නැත්නම් false කියන ඒ අදාළ tick කරලා නම් value එක true නැත්නම් false ඒ අදාළ value එක අපි form එකට append කර ගන්නවා. ඒ variable එකට අදාළ value එක අපි form එකට append කර ගන්නවා. ඊට පස්සේ අපි කොහොමද මේක server side එකට යවන්නේ? අපි ajax භාවිතා කරා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඒක. ajax භාවිතා කරලා තමයි අපි යවන්නේ. ajax වලට අදාළව මේ සියලුම දේ මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කළා. ඔයාලට මතක ඇති. ඊට පස්සේ අපි ajax යවන්නේ post method එකෙන්. අපි යවන්නේ server side එකේ තියෙන process file එකේ තියෙන login process.php කියන එකට ajax හරහා ඒක ajax හරහා යන නිසා අපි true කියලා මෙතනදී දාගෙන තියෙනවා සහ අපි හදපු form එක අපි මෙතනදී send කරනවා. හරි. අපි login process.php file එකට යමු.
මෙතනදී මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ සෙෂන් එකක් අපි PHP ස්ක්‍රිප්ට් එකක් දාලා සෙෂන් එක ස්ටාර්ට් කරන් තියෙනවා. ඊට අමතරව ඩේටාබේස් එකත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ බෑක් එන්ඩ් එකේදී. ඉතින් අපි අපේ ඩේටාබේස් එක රික්වයර් කරගෙන තියෙනවා. ඊට අමතරව අපි ක්ලයන්ට් අපි යූසර් ගෙන් ගත්ත ඩීටේල්ස් අපි ඊමේල් පාස්වර්ඩ් සහ රිමෙම්බර් මී කියන කීවර්ඩ්ස් වලින් අපි ඇජෙක්ස් හරහා සර්වර් සයිඩ් එකට එව්වා. අපි ඒවා මෙතනදී ඊමේල් පාස්වර්ඩ් රිමෙම්බර් මී කියන වේරියබල්ස් වල අසයින් කර ගන්නවා. හරි. දැන් රිමෙම්බර් මී ගැන අපි කතා කරන්නේ. රිමෙම්බර් මී එකේදී ඔන්න අපි දැන් ESET කියන ෆන්ක්ෂන් එක හරහා මේ පෝස්ට් හරහා ආපු මේ වැලියු එක මේ කීවර්ඩ් එකට තියෙන වැලියු එක මේක සෙට් වෙලාද තියෙන්නේ. ESET මේකට වැලියු එක තියනවාද? තියනවා නම් ඒ වැලියු එක මේකට අසයින් කරගන්න. එහෙම නැත්නම් මේ රිමෙම්බර් මී කියන වේරියබල් එකට අසයින් කරන්න. එහෙම නැත්නම් false කියන එක අසයින් කරගන්නවා. ඊට පස්සේ මෙතන වැලිඩේෂන්ස් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් ඒක දන්නවා. මම පැහැදිලි කරලා තියෙනවා. මම ආයෙත් ක්වික් එක්ස්ප්ලනේෂන් එකක් දෙන්නම්. ඊමේල් එක empty ද කියලා බලනවා. empty නම් ඊමේල් ඇඩ්‍රස් එක please enter your email address කියලා යවනවා. ඊමේල් ඇඩ්‍රස් එක valid කියලා අපි ඒ අදාළ ස්ටෑන්ඩඩ් එකට තියෙනවද කියලා බලනවා. එහෙම නැත්නම් invalid email address කියන එක කියනවා. ඊට පස්සේ password එක empty ද කියලා බලනවා. empty නම් please enter your password කියලා කියනවා. ඒ සියලුම දේවල් හරි නම් අපි else part එකට එනවා. else එකේදී ඔන්න database එකට අපි search එකක් කරලා තියෙනවා. ඒ search එකේදී ඉතින් user enter කරපු email එක සමානද කියලා බලනවා. user table එකේ තියෙන email column එකට අදාළව එහෙම value එකක් තියෙනවද කියලා බලලා එහෙම තියෙනවා නම් මෙන්න මේ ID first name last name email password hash active account type ID කියන එක අපි select කරලා අරගෙන ඒක result කියන variable එකට assign කර ගැනීම තමයි මෙතන සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී ඒ else part එකට අදාළව තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපි if condition එකට එනවා. if එකේදී අපි නැවතත් if condition එකට ඇවිල්ලා මෙතනදී user කියන variable එකේ දැන් තියෙනවා data ටිකක්. ඒ data ටිකට අදාළව num rows ගාන බලලා num rows කියන function එක හරහා බලනවා. ඒකට value එකක් assign වෙලා තියෙනවා. තියෙනවා කියන්නේ num එකක් තියෙනවා කියන එක. කියන්නේ බිඳුවට වඩා වැඩි. වැඩි කියන්නේ මේ කෑල්ල මේ කොටස execute වෙනවා. එතකොට result කියන variable එකේ fetch assoc කියන function එක හරහා ඒකට අදාළ columns ගාන columns වලට අදාළ details අපි ඔක්කොම අලුත් variable එකකට assign කරගන්නවා user කියලා $sign user. ඊට පස්සේ දැන් මෙතන user කියන එකේ දැන් අපේ user table එකේ තියෙන details තමයි තියෙන්නේ. එතකොට user කියන variable එකට අදාළව බලනවා password hash කියන එක user විසින් type කරපු password කියන එකත් එක්ක verify වෙනවද කියලා. ඒ password එකත් එක්ක verify කරලා බලනවා මේ දෙකම verify වෙනවද? verify වෙනවා නම් තමයි මේ කොටස සිද්ධ වෙන්නේ. verify වෙන්නේ නැත්නම් mails part එකට ඇවිල්ලා invalid user credentials කියලා echo කරනවා. ඒක ඔයාලා දැනටමත් දන්නවා. මම ඒක පැහැදිලි කරලා තියෙනවා කලින් වීඩියෝ එකේ. ඊට පස්සේ මෙතන අපි හරි ඒක verify වෙනවා. ඊට පස්සේ මෙතනදී නැවතත් database එකත් එක්ක search එකක් කරලා තියෙනවා. ඒ search එකට අදාළව value එකක් තියෙනවා නම් ඒ value එක r කියන variable එකට assign කර ගැනීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට අපි select කරලා අරන් තියෙනවා user කියන table එකේ active account type කියන එක සමාන user කියන table එකේ active account type එක account type කියන table එකට අදාළව තියෙන ID කියන column එකේ තියෙන values එක සමාන වෙනවද කියලා value එකත් එක්ක එහෙම සමාන වෙනවා නම් ඒ අදාළ එකේ name එක ගන්නවා. name එක අරන් r කියන එකට assign කරගෙන r කියන variable එකේ num rows ගන්න බලලා ඒක බිඳුවට වඩා වැඩි නම් ඒක fetch assoc කරගෙන ඒකේ තියෙන data ටික අරගෙන මෙන්න මේ user_type_row කියන එකට assign කරගෙන තියෙනවා. මෙතනදී සුපුරුදු විදිහටම ඉතින් session එක start කරලා session එක අපි මුලදී start කරගත්තා. මෙතනදී session එකට අදාළව ඒ user කියන variable එකේ තියෙන first name last name
IDs, emails සහ active account type සහ ඊට පස්සේ user underscore type underscore row කියන එකේ තියෙන name එක ඒ දේවල් මේ session එකට අපි store කරගෙන තියෙනවා. ඊට අමතරව logged in කියන නමට true කියන value එක අපි assign කරගෙන තියෙනවා. හරි. මෙන්න තියෙනවා අද part එක. මේක තමයි මෙතන තමයි ගොඩක්ම මට explain කරන්න ඕනේ අද මම කරන task එකට අදාළ කොටස. මම කලින් එක කිව්වේ ඉතින් demonstration මම quick explanation එකක් දුන්නේ අපි කලින් දවසේ කතා කරපු එක සම්බන්ධව. හරි. ඉතින් මේක ගැනත් අපි ටිකක් වැඩිදුර කතා කරමු. මෙතනදී දැන් මෙතනදී මේ සියල්ලම සිද්ධ වෙන්නේ මෙතන මේ if condition එක මේ if condition එක නිසා. එතකොට මෙතනදී මේ value එකක් මෙතෙන්ට assign වුණ නිසා තමයි දැන් මේ කොටස අපි මෙච්චර දුර මේ දැන් මේ sessions වලට පවා data store වෙලා මෙහෙම තියෙන්නේ. හරි. එතකොට මෙතන if condition එක අපි දැන් බලනවා. මෙතන remember me කියන variable එකට අදාළව ඒ කියන්නේ මෙතනදී අපි user ගෙන් ගත්ත අපි user ගේ values අරගෙන ඒ remember me එක check වෙලාද නැද්ද කියන එක අපි මෙතනින් check කරලා remember me කියන එකට ඒ value එක assign කරගත්තා. එතකොට ඒ assign කරගත්ත value එක trueද කියලා බලනවා. true නම් මෙන්න මේ part එක execute වෙනවා. මෙන්න මේ full part එක execute වෙනවා. එහෙම නැත්නම් මෙතනින් මේ else කියන part එක execute වෙනවා. හරි. අපි මුලින් else කියන එක අපි හිතමු දැන් remember me කියන variable එකට අදාළ true කියන value එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ false. ඊට පස්සේ else කියන part එක මෙතනදී අර ඔයාලට මතක ඇති මම පෙන්නුවා මේ කලින් ඒක කොහොමද මම design එක පෙන්නලා username email password එහෙම දාලා අපි log වෙලා home page එකේ cookies මං කිය cookies save වෙලා තිබ්බා. හරි. මේ තියෙන්නේ cookies save වෙන එකට අදාළ part එක. අපි දැන් එතනදී ඒක ඒ දේ වෙන්නේ user විසින් අර remember me කියන එක ටික් කරොත් එහෙම නැත්නම් ඒ අදාළ තැන check කරොත්. හරි. දැන් අපි දැන් මෙතනදී දැන් එයා check කරලා නැති අවස්ථාවනේ දැන් මෙතන true නෙමේ false නම් තමයි මේ කොටසට එන්නේ. එතකොට මේ cookies ටික destroy වෙන විදිහට තමයි මේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ටික් කරලා නැහැ. ඒ කියන්නේ cookies වලට අදාළව මේ cookies create වෙලා ඒ වෙලේම destroy වීමක් තමයි වෙන්නේ. ඒකයි මේ cookies කියන එකට අදාළව skillshop underscore remember කියලා ඒ name එක හැදිලා ඊට අදාළව මේ time කියන function එක හරහා time කියන function එකෙන් අපි මෙතන -3600ක් දාගෙන තියෙනවා. මේ -3600 කියන්නේ තප්පර වලින් තියෙන්නේ. ඒ කියන්නේ ඒක create වෙන වෙලාවෙම තප්පර 3600ක් පිටිපස්සට. ඒ කියන්නේ ඒක create වෙලාම ඒක destroy වෙලා යනවා. එතකොට එහෙම වෙන්නේ cookies එතෙන්ට අවශ්‍ය නැහැ. මොකද user ඒ cookies ඒ service එක නැත්නම් ඒ function එක එයාට අවශ්‍ය වෙන්නේ නැහැ. එයා ඒක check කරලා නැහැ. එහෙම නැත්නම් tick කරලා නැහැ. ඒ නිසා else part එකට එනවා. ඒවා ටික destroy වෙලා යාම තමයි මෙතනදී වෙන්නේ. මේ time කියන එක ආවිල්ලා එතනදී තප්පර 3600ක් පිටිපස්සට. ඒ කියන්නේ ඒක ඇති වෙච්ච වෙලාවෙම ඒක destroy වෙලා යනවා. නමුත් අපි දැන් මෙතනදී කතා කරන්නේ හරි. දැන් ඒ else part එකට එන්නේ යා ඒක check කරලා නැති වෙලාවට. remember me option එක check කරලා නැති වෙලාවට. හරි. දැන් මෙතනදී අපි කතා කරන්නේ check කරොත්. ඒ කියන්නේ මෙතන remember me කියන එකට value එකක් ඇවිල්ලා ඒක true. ඒ කියන්නේ එයා check කරලා තියෙන true කියන වෙලාවට. true නම් remember me එකේ තියෙන value එක true වලට සමාන නම් එතකොට අපි මෙතනදී random bytes 32 කියන මේ function මේ කොටස මේ function එක හරහා අපි random string value එකක් random හොඳට මතක තියාගන්න random string value එකක් අපි මේ $sign remember token කියන value එකට assign කර ගන්නවා. ඒක randomly තමයි අපිට ඒ function එක inbuilt function එක හරහා අපිට ඒක ලබා දෙන්නේ randomly. ඒක ඒ value එක මේ $sign remember token කියන එකේ save වෙනවා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? ඔයාලට මතක ඇති මම කලින් videos වල මම explain කරා කලින් එක video එකක password hash කියන function එක සම්බන්ධයෙන්. ඒකෙන් කරන්නේ අර තියෙන අපි දැන් එක කලින් use කරේ password එකක් database එකේ තියෙද්දි වෙන කෙනෙක් අනවසරයෙන් ඇතුල් වුණත් database එකට password එක හොයන්න බෑ user ගේ. මොකද ඒක hash කරලා තියෙන්නේ. එහෙම නැත්නම් encrypt වෙලා තියෙන්නේ. ඒකේ password එක ගත්තත් එයාට ඒකේ භාවිතයක් නැහැ. හරි. අපි මේකෙදි කරලා තියෙනෙත් ඒ වැඩේම තමයි. නමුත් එතනදී password එකට නෙමෙයි අපි මෙතනදී ගත්ත randomly ගත්ත string value එක
අපි මෙතනදී තවදුරටත් security එක up කර ගැනීමක් තවදුරටත් security එක වැඩි කරගන්න අපි මේ අර කලින් අපි use කරපු මේ password hash කියන මේ variable එකට අදාළවම අපි කලින් අපි කතා කරපු password hash කියන මේ function එකට අදාළ මේ function එක use කරගෙනම අපි මේක තවදුරටත් encrypt කරගෙන තියෙනවා නැත්නම් hash කරගෙන තියෙනවා. එතකොට ඒ hash කරගත්ත ඒ value එක අපි නැවතත් $sign token hash කියලා variable එකකට අපි ඒකත් assign කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ කොටසට. මෙතනදී කරලා තියෙන්නේ අපි date and time එකට අදාළ format එකක් හදාගෙන තිනවා මේ function එක date කියන function එක හරහා. ඒකට අපි මේ function එක star to time කියන එකට හරහා දවස් 30ක් ඉස්සරහට expire date එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න දවස් 30ක් ඉස්සරහට value එක හදාගෙන එහෙම නැත්නම් දවස් 30ක් ඉස්සරහට date එක හදාගෙන තියෙනවා. එතකොට ඒකට අදාළ value එකත් අපි මෙතනදී $sign expiry කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි එනවා database එකට. database එකත් එක්ක අපි insert එකක් කරන්නයි සූදානම් වෙන්නේ මෙතනදී. එතකොට මේ database එකට අදාළව අපි මෙතනදී insert එකක් කරනවා. insert එකෙන් කරලා තියෙන්නේ මේ user කියන user විසින් එවලා තියෙන values වලට අදාළ user ID එක සහ අපි මෙතනදී හදාගත්ත මේ token hash මේ අපි ගත්ත string random string value එක අපි තවදුරටත් security up කරගන්න අපි hash කියන function එක කරා එක hash කරගත්තා. ඒක අපි token hash කියන variable එකට assign කරගත්තා. ඒ variable එකේ තියෙන value එක සහ මෙතනින් හදාගත්ත ඒ expiry date එක. ඒ date එකට අදාළ $sign expiry කියන ඒ variable එකට අදාළ value එක මේ තුනම අපි insert කරන්න යන්නේ මොකේටද? remember tokens කියන database එකේ තියෙන table එකට. ඒ table එකේ තියෙනවා user ID එක, token hash කියන ඒ column එක සහ expire කියලා column එකක්. මේ columns තුනට ඒ අදාළ value එක insert කරන්න කියන part එක තමයි මෙතනදී අපි database එක use කරලා කරන්නේ. database එකට අපි insert එකක් දෙනවා. ඒ අදාළ අපි මෙතනදී ගත්ත values ටික අපි මේ remember underscore tokens කියන table එකට අපි insert කරනවා. ඊට පස්සේ ප්‍රධානම කාර්යයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මම ඔයාලට මුලින්ම කරපු demonstration එකේ එහෙම නැත්නම් අර මම cookies ඔයාලට පෙන්නුවා කොහොමද create වෙන්නේ, ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක වීඩියෝ එකේ මුලදිම අන්න ඒ part එකට අදාළ කොටසක් තමයි විශේෂ කොටසක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මොකද්ද මෙතනදී සිද්ධ වෙන්නේ? මෙතනදී තමයි මේ values save වෙන්න අදාළ cookies create වෙන්නේ. එතකොට මෙතනදී මේ set cookies කියලා තුනක් මම create කරගෙන තියෙනවා. ඒ cookies තුනට skillshop underscore remember, skillshop underscore user underscore id, skillshop underscore user underscore email කියන ඒ names වලින් මම මේ අදාළ variables වල තියෙන values assign save කරගෙන තියෙනවා. මෙතනදී $sign remember tokens මෙතනදී ගත්ත value එක, මෙතනදී user id එකට අදාළ value එක, මෙතනදී email එකට අදාළ value එක, මේ දේවල් assign කරගෙන තියෙනවා. සහ අර star to time කියන function එක භාවිතා කරලා 30 days වලදී expire වෙන විදියට මෙතනදී cookie එක අපි හදාගෙන තියෙනවා. එතකොට අදාළ name එක, ඒ අදාළ value එක සහ expire date එක. ඒ විදිහට අපි cookie එක set කරගෙන තියෙනවා cookies තුනක්. හරි. back end එකේ ඕක තමයි වෙන part එක. මේ නම් ටික තමයි ඔයාලට මම අර cookies පෙන්නද්දි තිබ්බේ. මේ නම් තුන තමයි එතනට අවිල්ලා තිබ්බේ. මම ආයෙත් පෙන්නන්නම් ඒක. එතකොට මෙතනදී back end එකේ මේ කොටස සිද්ධ වෙනවා. අපි යමු index.php ෆයිල් එකට. මෙතනදිත් මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. හරි, මේ තියෙන index එකේදී අපි එතනදී set කරගත්ත cookies ටික අපි මෙතනදී බලනවා. නැවතත් php script එකක් දාලා ඒ අදාළ skillshop underscore user underscore email කියන ඒ cookie එකට අදාළව ඒක set නම් ඒක මෙන්න මේ variable එකට assign කරගන්න. $sign email කියන එකට assign කරගන්න. ආයෙත් බලනවා ඒ value එක set වෙලාද තියෙන්නේ මේ skillshop underscore remember කියන ඒ අදාළ cookie එකට. එහෙම වෙලා නම් ඒක set වෙලා නම් තියෙන්නේ ඒක value එක තියනවා නම් true කියන value එක assign කරන්න remember me $sign remember me කියන variable එකට නැත්තම් false assign කරන්න කියලා. එතකොට අපි බලමු sign in එකේ
මේ තියෙන ඊමේල් එකට අදාළව මම මෙතනදී sign in ඊමේල් එකේ ඉන්පුට් එකට අදාළව මම මෙතනදී PHP ස්ක්‍රිප්ට් එකක් දාගෙන echo කරගෙන තියෙනවා මෙතෙන්ට අපි assign කරගත්ත ඊමේල් value එක. එතකොට අපිට අර ඩිසයින් එකේ අපි remember me කියන ඔප්ෂන් එක ටික් කරලා නම් තියෙන්නේ අපේ ඊමේල් එක අපිට පෙන්නුවා නේද? අන්න ඒක පෙන්වන්නේ අපි මේ value එක අපි අරන් මෙතනදී ඒ අදාළ ඊමේල් එක මෙතනදී අපි echo කරගෙන තියෙන නිසා. ඊට අමතරව අපි check box එකක් තියෙනවානේ අපිට. ඒ check box එකට අදාළව PHP script එකක් මම මෙතනදී දාගෙන තියෙනවා. එතකොට if condition එකක් දාලා තියෙනවා මෙතනදී ඒ අදාළ මෙතනදී අපි assign කරගත්ත මේ remember me $sign remember me කියන value එක අපි මෙතනදී ඒ value එක තියෙනවා නම් ඒක check කරලා ඒ value එකක් තියෙනවා නම් අපි අර ටික් එක වැටෙන්නේ එහෙම නැත්නම් check කරන්න කියලා මෙතනදී අපි echo කරගෙන තියෙනවා. මේක නිසා තමයි අර එතන අපි refresh කරත් ඒ ටික් එක ඒ විදිහටම තියෙන්නේ. හරි. ඕක තමයි coding part එක විදිහට ඔයාලට මට explain කරන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට මතක ඇති මම මෙතනදී මම නැවතත් යන්නම් login process.php file එකට. මෙතනදී මම ඔයාලට පෙන්වනවා මෙතනදී අපි insert එකක් කරගත්තා. remember tokens කියලා table එකකට ඒ අදාළ අපි මෙතනදී ගත්ත values ටික අපි database එකට මෙතන remember tokens කියලා අපි insert එකක් කරගත්තා. ඒක ඒ අදාළ table එකේ තියෙන user id එකට token hash එකට සහ expiry එකට. ඒතකොට මම ඔයාලට පෙන්වන්නම් මෙතනදී මේ තියෙන්නේ ඒ table එක. මේ තියෙන ඒ table එකට අදාළව එහෙම assign වෙලා තියෙන අපි insert කරගත්ත values මේ තියෙන වගේ values කීපයක් මම ඉතින් මේක check කරද්දි ගොඩක් එහෙම දාලා තියෙන values ඒ වගේ values කීපයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන එහෙම අපි insert කරගත්ත values ටික. මේ තියෙන user id එක, token hash එක, මේ තියෙන expiry date එක ඊට අදාළව. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් database එක කොහොමද මේක කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන remember me tokens කියන එක මේ තියෙන එකට අදාළ database එකේ remember tokens කියන එක. එතනදී user table එකත් එක්ක one to many relationship එකක් තමයි මම දාගෙන තියෙන්නේ. ඒ one to many relationship එකේදී ඉතින් user table එකේ තියෙන user id එක මට මේ table එකට foreign වෙලා තියෙනවා. foreign key වෙලා තියෙනවා. ඊට අමතරව මම id එකක් use කරලා තියෙනවා. token hash කියන column එක add කරන් තියෙනවා. ඒකට වාචා දාලා තියෙනවා. expiry date එකක් දාලා තියෙනවා. created at කියන එක දාලා තියෙනවා. මෙතනදී මම expiry date එකට date time එකක් තමයි data type එකට දීලා තියෙන්නේ. created at කියන එකට time stamp එකක් දීලා තියෙන්නේ. ඒ time stamp එකේදී අපි data වෙනමම enter කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අදාළ data enter වෙන අවස්ථාවේදී enter වෙන time එක මෙතනදී default ම එයා set කර ගන්නවා. ඉතින් ඕක තමයි data ER diagram එකේ පැත්තේ කතාව. හරි. මම නැවතත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් වෙච්ච මම පැහැදිලි කරපු එකේ output එක නැවතත් ඉතින් මෙහෙම දාගෙන password එක දාලා මෙතන මේක check කරගෙන මම sign වුණොත් home page එකට එනවා. මම ඔයාලට පෙන්නපු මේ තියෙන cookies ටික මේ විදිහටම save වෙලා තියෙනවා. මම මේකෙන් නැවත back වෙලා ඒක refresh කරත් ඒත් මගේ email එක ඒ විදිහටම තියෙනවා සහ මේක check වෙලාම එහෙම නැත්නම් tick වෙලාම තියෙනවා. මම නැවතත් මේකට ගිහිල්ලා මගේ password එක දීලා ගිහිල්ලා මෙතනදී මම මේ ටික අයින් කරලා දාලා ඒ කියන්නේ දැන් cookies නැහැ මුකුත්. ඒ කියන්නේ මුකුත් දැන් data නැහැ save වෙලා cookies වල මගේ. මේක කරලා මේක refresh කරොත් මගේ data මෙතන බලා ගන්න වෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලට මේක හොඳ demonstration එකක් වෙන්න ඇති සහ හොඳ පැහැදිලි කිරීමක් වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.